බෝධිසත්ව පුරුදු කරේ පුහුණු කරේ මොකක්ද? පහළට වතුර ගලාගෙන යනවා. උඩහට පීනගෙන එන එක තමයි අමාරු. මේකට මහා ශක්තියක් ඕනේ. පින්නතුනේ ශරීරය දුර්වල වුණාම විවිධාකාර ලෙඩ රෝග ශරීරයට හරියට වද දෙනවා. ඒ වගේම හිත දුර්වල වුණාමත් අපිට විවිධාකාර හිතුවිලි වද දෙනවා. ඕම ඉවසීමෙන් තමයි මේ දේවල් කරන්න ඕනේ. හැබැයි අනුන් හිනස්සන්නට කටයුතු කරන්න එපා. අනුන්ගේ ප්‍රශංසාව බලාපොරොත්තු වැඩ කරන්න එපා. හරි දේ කරන්න. මුළු ලෝකෙම එක පැත්තක් වුණත් තමන් හරි පැත්තේ හිට ගන්නට ඕනේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අදත් ඔබ සුමග ධර්මදේශනාව සමගයි මේ ඒකාත්මික වෙන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම පින්නතුනේ ඔබට අප වෙනද වගේ නෙවෙයි මුලින්ම ආරාධනා කරනවා පින්වත් ඔබට අපේ සුමග ධර්මදේශනා YouTube channel subscribe කරලා bell icon එක ඔබන්ටත් ඒ වගේම අපේ Facebook page එකද follow කරලා share කරන හැටියට. ඒ වගේම බොහෝ පින්වතුන්ගේ ඉල්ලීම පරිදි අප විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලාගේ ප්‍රත්‍ය පහසුකම් සඳහා දායකත්වය දැරිය හැකි වාසනාවන්ත පින්වතුන්ගේ යහපත් වූ ඉල්ලීම පරිදි අපගේ ගිනුම් අංකය ඔබ වෙත තිරේ දිස්වෙන ආකාරයට තිබෙනවා. ඒ වගේම දහම් ගැටළු ආදී දේවල් තිබෙනවා නම් දුරකථනයෙන් මාව ඍජුවම සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ කාරණාව ඒ ආකාරයට පින්නතුන්ට මුලින්ම මතක් කරන්න තියෙනවා. පින්නතුනි, අද ඔබගේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඉවසනව කියන කාරණාව. ඉවසනව කියන කාරණාව ගත්තාම පින්නතුනි මේක ශාන්තිය කියලා අපි හඳුන්වන්නට යෙදෙනවා. ශාන්තිය කියලා කියන්නේ ඉවසනවා කියන කන්ති පරමං තපෝ තිතික්ඛා කියලා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. පින්නතුනි මේ කාරණාව ගත්තාම අපි බොහෝම ගැඹුරින් අධ්‍යයනය කළ යුතු දෙයක් තමයි ඉවසනවා කියලා කියන්නේ. සමහර විට අපි ඉවසනවා අනුන්ට තියෙන බය හින්දා. ඒ වගේම තමන්ට වෙන අලාභය නිසා ඉවසනවා සමහර විට. ඒ වගේම ඉවසනවා තමන්ට යම් නින්දාවක් අපහාසයක් යෙදෙයි කියලා සමහරට අපි ඉවසනවා. ඉතින් පින්නතුනේ මේ දේවල් ගත්තාම සාමාන්‍ය ඕලාරික ජීවිතයක් ගත කරනකොට ඒ ඉවසන ඉවසීමත් නමුත් ආර්ය ක්‍රමයට ඉවසනවා කියන කාරණාවත් කියන්නේ දෙකක්. තේරුණාද? එතකොට පින්නතුනේ අපි ඉවසනවා කියලා කියන්නේ දරනවා කියන එක. අපිට දරන්න පුළුවන්කම තියෙනට ඕන දේවල්. අපිට සාපිපාසාව ඉවසන්නට පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම අනුන්ගේ නිന്ദා අපහාස අපි ඉවසනවා නම් ඔවුන්ට බයට නෙවෙයි අපි ඉවසන්නේ. තේරුණාද? අපි බයට නෙවෙයි ඉවසන්නේ අනුන් නිന്ദා කරනට අපහාස කරනකොට. ඊළඟට ඒවා අපි ඉවසන්න ඕනේ. අලාභයේදී අපි ඉවසන්නට ඕනේ. නිന്ദාවේදී ඉවසන්නට ඕනේ. ඒ වගේම මේ ජීවිතයේ පිළිබඳව පින්නතුනේ බොහෝම ඉවසීමෙන් තමයි අපිට කටයුතු කරන්න වෙන්නේ. විවිධාකාර කායික වේදනා, මානසික වේදනා අපිට ඉවසන්නට සිද්ධ වෙනවා ජීවිතේ. පින්නතුනේ හොඳට මතක තියාගන්න ඕන කාරණාවක් තමයි මේක. අපි ඉවසනවා කියලා අපිට අපේ ජීවිතයට බාධා කරන අය අපිට බාධා කරන්නට ඉඩ දීලා අපිට තර්ජනය කරනවා, අපිට සමහරට පහර දෙනවා, ඒ වගේම නිന്ദා අපහාස කරනවා, අපිට අලාභහානි කරනවා, ඒ වගේම මේ පහදිහුණියම් කරනවා නේද? මේ දේවල් ඔක්කොම අපි ඉවසන්න ඕනේ. හැබැයි නිවැරදි ක්‍රමයට.
ඉවසනවා කියලා කියන එක නිවැරදි ක්‍රමයට අපි කරන්න ඕනේ. නිවටකමක් නෙවෙයි ඉවසනවා කියලා කියන්නේ. නිවටකමක් නෙවෙයි. මනා ඉවසීම කියලා කියන්නේ පින්නතුනි කිසි කෙනෙකුට බය වෙලා නෙවෙයි ඉවසන්නේ. දරන්න. ඒ නිසා අපිට පුළුවන් වෙන්නට ඕන පෞරුෂය තියාගන්න. අපේ ජීවිතය අපිට පෞරුෂය තියාගන්න, අපිට පිරුණු බව තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් සමහර අම්මලා තාත්තලා ඉවසනවා පුදුමාකාර ඉවසීම. ඒ වගේම ප්‍රධානීන් නායකයින් ඉවසනවා. පින්වත්නි ඉවසනවා කියන එකේ ඉහළම තැන තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිතය. ඒකයි. එතකොට අපිටත් අපේ ජීවිතේ ඉවසනවා කියන කාරණාව පිළිතුනේ හරි පරිස්සමට තෝරා බේරාගත යුතු වෙනවා. දැන් බලන්න දේවදත්ත නැමැති ඒ තැනැත්තා මුළු සසර පුරාම මහා බෝධිසත්වත් එක්ක වෛරයෙන් මේ තමයි මුළු සසරම ආවේ බුදු වීම දක්වා. එතනදී මම ඔයත්තන්ට හොඳ කාරණාවක් මතු කරන්නම්. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ බොහෝම ඉවසීමෙන් බෝධි සම්භාර ධර්මයන් පුරාගෙන ඇවිල්ලා තමයි බුද්ධ රාජ්‍යයට පත් වෙන්නේ. බොහෝම ඉවසීමෙන් ධර්මයෙන්. ඒකයි. එතකොට මේ කාරණාව පින්නතුනේ දැන් ඔබට තේරෙනවා ඇති මේ ඉවසනවා කියන කාරණාව. මහා බෝධිසත්ව පින්නතුනේ නීතිය කැඩුවා. ධර්මයේ කැඩුවා. ඔන්න දැන් මට දොස් කියාගෙන එයි. පින්වත්නි මේක හරියට අහන්නට ඕනේ. මම මේ කියන්නේ මොකද්ද කියලා. ධර්මයේ තමයි පින්වත්නි ඉර මේ උදාවි. සඳු උදාවි. හුළඟ හැමීම. ජලය ගලාගෙන යාම. මේ දේවල් ධර්මතාවය. එතකොට මම මේ කියන්නේ මුළු මහ සකල විද ලෝක සත්වයාම ස්වභාවයෙන්ම ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුක්තයි. බෝධිසත්ව පුරුදු පුහුණු කරේ මොකක්ද? මේ කාරණාවන් ඊ타මත්ම පැහැදිලිව කොහොමද ජය ගන්නේ? ඊළඟට මේ සසර දුක අවබෝධ කරන්නේ කොහොමද? බොහෝම ඉවසීමෙන් තමයි ඒවා බෝධි සම්භාර ධර්මයන් පුරාගෙන බෝධිසත්ව ඉස්සරහට එන්නේ. හරියට ගඟක පහළට පීනාගෙන යන්න ලේසි. ඒ වගේම ලෝක ධර්මතාවයන් එක්ක ඔහේ ඉන්නට ලේසි. ගඟේ මේ උඩහට පහළට වතුර ගලාගෙන යනවා. උඩහට පීනගෙන එන එක තමයි අමාරු. මේකට මහා ශක්තියක් ඕනේ. මනා පුහුණුවක් ඕනේ. ඒකයි හැටි. ඒ වගේම අනුන්ගේ මතිමතාන්තර ගරු කරන්නේ නැහැ බෝධිසත්වයෝ. උන්වහන්සේගේම මතය අනුව තමයි උන්වහන්සේ කටයුතු කරන්නේ. පින්වත්නි උන්වහන්සේ හැම වෙලාවෙම සතතාභ්‍යාසයෙන් කියන්නේ නිරන්තරයෙන් ගත්තේ නිවැරදි පැත්ත. හරි පැත්ත තමයි බෝධිසත්වෝ ගත්තේ. එතකොට අනෙක් කෙනාට හෝ අනෙක් අයට බෝධිසත්වන්ට අභියෝග කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි අපි ඉවසීමෙන් අපේ ජීවිතයට මුහුණ දෙන්නට ඕනේ. නිවැරදි දේ තෝරා ගන්න. ඒක ඉවසීම තියෙනවා. හදිස්සි වෙලා කරන්න බෑ. හදිස්සි වෙලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක. ඒකයි. එතකොට මේ අපි යම් කිසි දෙයක් අධ්‍යයනය කරනවා නම් යමක් ඉගෙන ගන්නවා නම් යම් කිසි කාර්යයක අපි නිරත වෙනවා නම්
අපිට ඒ සඳහා යම් ඉවසීමේ ගුණයක් තියෙන්නට ඕන. ජීවිතයේ පින්නතුනි ජය ගන්නට නම් නිවැරදි සහ වඩාත් නිවැරදි දේ තෝරා ගන්නට අපිට හැකියාව තියෙන්න ඕන. ඒකට හොඳ ඉවසීමක් අවශ්‍යයි. මුළු ලෝකෙම එක පැත්තක් වෙලා කතා කළා. තමන් විතරක් එක පැත්තක් වුණා. පින්වත්නි අපිට පුළුවන්කම තියෙන්න ඕනේ නිවැරදි තීරණයට එළඹෙන්න. එතන තමයි හැකියාව තියෙන්නේ. එතන තමයි ප්‍රතිශක්තිය තියෙන්නේ. පින්නතුනි ප්‍රතිශක්තිය කියලා කියන්නේ මොකක්ද? තමන් තුල තියෙන බල ශක්තියෙන් අනෙත් බාහිරව අපිට අභියෝග එන ඒවා එහෙම්ම ප්‍රතිබාහනය වෙලා යන දුර වෙලා යන අපි ළඟ ශක්තිය තියෙනට ඕනේ. දැන් බලමු අපි කායික ප්‍රතිශක්තිය තිබුණු අයට මේ කොරෝනා හැදුනේ නැහැ. සමහරට වෛරසය ශරීරයට එන්න ඇති. නමුත් එහෙම කොරෝනා හැදුනා කියලා දැනගන්නටවත් නැහැ. පින්නතුනේ ශරීරය දුර්වල වුණාම විවිධාකාර ලෙඩ රෝග ශරීරයට හරියට වද දෙනවා. ඒ වගේම හිත දුර්වල වුණාමත් අපිට විවිධාකාර හිතුවිලි වද දෙනවා. එතකොට තමයි රාගේ ඇති වෙන්නේ, ද්වේෂේ ඇති වෙන්නේ, මෝහේ ඇති වෙන්නේ, ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ, කුහකකම ඇති වෙන්නේ. මානසික ප්‍රතිශක්තිය නැති වුණා. එහෙම අයට තමයි දුකෙන් ඉවසන්න සිද්ධ වෙන්නේ. අනුන් කරන දේවල්, අනුන් කරන නිന്ദා පහසවල කවදාකවත් පින්නතුනි ඔය අපිට Tamanට බනිනවා නම් ඒවට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. බල්ලෝ බුරනවා. ඔය සේක සද්දයක් විතරයි. නේද? ඒක නිකන් සද්දයක් විතරයි. හැබැයි ඒ බල්ලෝ බුරල විතරක් නැවතුනට කමක් නැහැ. හැබැයි හපන්න එනවා නම් අපි බල්ලට බය වෙන්න ඕනද? හපන්න එනවා නම් ඒ බල්ලා පුරලා විතරක් නවතින්නේ නැතුව ඒ බල්ලට අපිට සිද්ධ වෙනවා පහර එල්ල කරන්න. අඩුතරමින් පොළු කෑල්ලක් ගලක් හරි ගන්න සිද්ධ වෙනවා ඔහු බය කිරීම සඳහාවත්. සමාජ මිනිස්සු ඉන්නවා හරියට මෙහෙම. තැලෙන යකඩෙමයි තලන උඩ පැන තල. ඒ තමයි හැටි. ඉතින් පින්නතුනි අපි තේරුම් ගන්නට ඕනේ ඕන කෙනෙක් ඕන දෙයක් කියපුවා ඒක ගණන් ගන්න එපා. හැබැයි ඊට එහා ගියපු විනාශයක් කරන්නට එන්නේ නම් වාග් ප්‍රහාර එල්ල කරමින් දඬු මුගුරු අරගෙන තුවක්කු බයිනේ බෝම්බ අරගෙන එනවනම් එතනදී ප්‍රතිචාර දක්වන්නට ඕනේ. එහෙම ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් පින්නතුනේ ඒක එක්කෝ අති විශාල මහා ආර්ය ගුණයක් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් ඔහු බයාද පුද්ගලයෙක් වෙන්නට ඕනේ. දුර්වල පුද්ගලයෙක් වෙන්නට ඕනේ. ඒකයි. එක්ක මහා ආර්ය උත්තමයෙක් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් ඊටාම බයාද නිවට නියාදු පුජ්‍යලේ වෙන්නට ඕන. ඒ නිසා පින්නතුනි අපි අපේ ජීවිතේට මුහුණ දෙනකොට ඉවසීම කියන එක නිරන්තරයෙන්ම තියාගන්නට ඕන. හැකියාව, දැරීමේ හැකියාව අපිට තියෙන්න ඕන. ඕනෑම වේදනාවක්, ඔය වගේම ඕනෑම බඩගින්නක්, ඕනෑම පිපාසයක්, ඕනෑම නිന്ദාවක්, අලාභයක් ඉවසීමේ ශක්තිය අපිට තියෙන්න ඕන. අපිට ඒ බාධක එන්නේ ඇයිද කියලා අපි හොයා බලන්නට අවශ්‍යයි. ඇයි අපිට එහෙම බාධක එන්නේ කියලා හොයා බලන්න ඕන. පින්නතුනි සමාජයේ තමයි
තමන් පිළිබඳව තියෙන එකම කැඩපත සමාජයේ විසින් අපිට ප්‍රශංසා කරනවා. ඒ වගේම නිඳා කරනවා. අපිට අලාභහානි සිද්ධ කරනවා. ඒ වගේම ලාභ අපිට ලබා දෙනවා. මේ ආදී නොයෙකුත් දේවල් අපිට සමාජයේ විසින් ලබා දෙනවා. සමාජය තමයි කැඩපත. අපි කවුද කියලා බලන්න පුළුවන්කම තියෙන එක. තියෙන නිසා පින්නතුනි අපි ඉවසීම කියන මේ කාරණාව හොඳට ප්‍රගුණ කරන්නට ඕනේ. මේක පාරමී ගුණයක්. එදිනදා ජීවිතයේදීත් එහෙමයි. ඒකයි. ඒ නිසා අපි වචනයක් ප්‍රකාශ කරනකොට යම්කිසි කටයුත්තක් කරනකොට බොහොම ඉවසීමෙන් තමයි මේ දේවල් කරන්න ඕනේ. හැබැයි අනුන් හිනස්සන්නට කටයුතු කරන්න එපා. අනුන්ගේ ප්‍රශංසාව බලාපොරොත්තු වැඩ කරන්න එපා. හරි දේ කරන්න. මුළු ලෝකෙම එක පැත්තක් වුණත් තමන් හරි පැත්තේ හිට ගන්නට ඕනේ. ඇත්ත කියන කියම් මොහොතකදී උඩට එනවා මතුවෙනවා. ඇත්ත කියන දේ මතුවෙනවා. එදාට මුළු ලෝකේ ඔබත් සමග හිඳී. හැබැයි ව්‍යාජයෙන් ඔබ බොරුව පැත්තේ ඉන්නට එපා. බොරුවට ආයුෂ නැහැ. ඇත්ත පදනම්ව ඔබ හිත ගන්න. ඔබ යම් දවසක අතිශය ගෞරවනීය කෙනෙක් බවට පත් වෙනවා. ඒ කාලයට ඉඩ දිය යුතු දේවල් තියෙන අපේ ජීවිතේ. ඒ නිසා පින්නතුනි ඒක තමයි ඉවසීම කියන්නේ. දුර දක්නා නුවණ අපිට අපේ ජීවිතේ සඵලමත් කරගන්න දුර දක්නා නුවණක් අපිට තියෙන්න ඕනේ. අම්මා කෙනෙක් වෙන්න පුළුවන්, අප්පච්චි කෙනෙක් වෙන්න පුළුවන්, සහෝදරයෙක්, ඥාතියෙක් වෙන්න පුළුවන්, අසල්වැසියෙක් වෙන්න පුළුවන්, කොයි කවුරු හෝ වේවා. පින්නතුනි තමන් හැම වෙලාවෙම නිවැරදි තැන හිට ගන්නට ඉවසීමේ ගුණය තියෙන්නට ඕනේ. අපි බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ, බුද්ධ ශ්‍රාවකයෝ. බුද්ධ ජීවිතය අපි ආදර්ශයට ගන්නට ඕනේ. ඒ නිසා අදත් පින්නතුන්ට මේ කෙටි අනුශාසනාව නිමවටපත් කරගන්න. විශේෂයෙන්ම අද ඔබට මේ ධර්ම අනුශාසනාවෙන් යම් අර්ථ සාපල්‍යයක් වූයේ නම් ඔබ ලැබූ ආනිසංස ඵල ධර්මයන් ඔබට ඔබ හැදුව වැඩ කුරු දෙමෝපියාදීන්ට හේතු වාසනා වේවා. ඔබට දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාදේ, ජය ශ්‍රී මහා බෝසත්ණන් වහන්සේගේ ආශිර්වාදේ ලැබේවා. අටමස්ථාන සලස්මස්ථාන ආදී ස්ථානයන්හි ආශිර්වාද බලය උදාපත් වේවා. සියලු ආකාරයේ කායික මානසික සුවපත් භාවය ඔබට හිමි වේවා. ඔබගේ පාරමී ගුණ ධර්මයන් පිළිලා සාන්තිමත් වූ නිවන් සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට තෙරුවන් සරණයි.